අද අපේ රටේ ව්‍යසනයක් බවට පත් වෙලා තියෙනවා මේ ඩෙන්ගු වසංගතය. එතකොට අද වෙන විට ඩෙන්ගු රෝගීන් 60,000 පන්නා තියෙනවා. ඒ වගේම මේ වෙන විට මරණ සංඛ්‍යාව 39 දක්වා ඉහළ ගොස් තියෙනවා. මෙවැනි වාතාවරණයක් තිබියදී පසුගිය කාලේ ක්ලීන් ශ්‍රී ලංකා කියලා මේ ආණ්ඩුව බලයට පත්කරන්න වෙහෙස මහන්සි වුණ ත්‍රිවිල් සහෝදරයන්ගේ සහ බස්වල කෑලි ගලව හිටියා විතරයි ඔවුන් කළේ. ඔවුන් පරිසරය පිරිසුදු කරලා තිබ්බනම් එදා පරිසරය පිරිසුදු කරා නම් අද මේ ඩෙන්ගු වසංගතය මේ දක්වා ඉහළ නගින්නේ නැහැ. ඒ වගේම අපිට ආරංචි විදියට ඊයේ දවසේදී පැලවත්තට ඉහළ පෙළේ දේශපාලඥයන් එකතු වෙලා තියෙනවා, රැස් වෙලා තියෙනවා. එහිදී ඔවුන් මේ ඩෙන්ගු වසංගතය කෙසේද පාලනය කරන්නේ කියන එක ගැන නෙවෙයි සාකච්ඡා කරලා තියෙන්නේ. විපක්ෂයේ කෙසේද පාලනය කරන්නේ කියන එක. මෙච්චර මේ ඩෙන්ගු වසංගතයක් තියෙද්දී ඩෙන්ගු වසංගතය පාලනය කරන වෙනුවට ඔවුන් පියවර ගන්න යන්නේ විපක්ෂය කොහොමද පාලනය කරන්නේ කියන එක. ඒ වගේම කෙසේද මේ ආණ්ඩුවට විරුද්ධව කටයුතු කරන අයගේ නිස්සද්ද කරන්නේ කියන එක තමයි ඔවුන්ගේ අදහස වෙලා තියෙන්නේ. ඒ වගේම ඔවුන් තවත් ඔවුන්ට ඉහළ පෙළින් උපදෙස් දී තියෙන ඒ අවස්ථාවේදී අලුත් ආණ්ඩුවක් ආපු දවසට සෑහෙන සංඛ්‍යාවක් පැය 24ක් යනවත් පෙර ඔවුන්ට හිරේ යන්න සිදු වෙන බව. ඒ නිසා ඉදිරියේදී වැඩ කරනකොට ප්‍රවේශමෙන් කටයුතු කරන්න කියලා තමයි ඔවුන්ට ඉහෙලින්ම ඊයේ දවසේදී අනසක ලැබුණේ. ඉතින් ඔවුන් බලාපොරොත්තු වෙන්න සිටිනවා අලුත් ආණ්ඩුවක් ආවොත් සෑහෙන සංඛ්‍යාවක් හිරේ යන්න වෙයි කියලා.